අයිබොන් මම ශලවෛද්‍ය රොහන් සිරිසේන ඔබගේ උදරේ උඩ කොටසේ ඇති වෙන වේදනාවන් සම්බන්ධ දැනුවත්ද? අපි අද කතා කරන්න යන්නේ ગેස්ට්‍රයිටිස් තත්ත්වය සම්බන්ධව. ગેස්ට්‍රයිටිස් කියලා ඇසිඩ් අඩු වෙන බේත් දිගටම පාවිච්චි කරලා තියෙනවද? මේ තත්ත්වය ગેස්ට්‍රයිටිස් විතරක්ම නෙවෙයි, ඔබගේ පිත්තාශය ගල් වෙන්න පුළුවන්, අග්න්‍යාශයේ ඉදිමුවක් වෙන්න පුළුවන්, ගෙඩියක් වෙන්න පුළුවන්. ඔබගේ උදරේ උඩ කොටසේ වේදනාවක් තියෙනවා නම් සමහර අවස්ථාවලදී පරීක්ෂණ අවශ්‍යයි. විශේෂයෙන්ම ગેස්ට්‍රයිටිස් කියලා ඔබගේ ආමාශයේ තුවාල තියෙනවා කියලා දැනගන්න ඔබට එන්ඩෝස්කෝපි පරීක්ෂණයක් අවශ්‍යයි. ඒක ඊටාම කුඩා පරීක්ෂණයක්. එතනදී අපි සිදු කරන්නේ කුඩා කැමරාවක් ඔබගේ ආමාශය තුළට ඇතුල් කර ඔබගේ ආමාශයේ තියෙන තත්ත්වය පරීක්ෂා කිරීම. ආමාශයේ තුවාල තත්ත්වයක් හරි එහෙම නැත්නම් ඉදිමුව ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්වයක් තිබෙනවා නම් ඔබට අවශ්‍ය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර පමණයි. ගොඩක් වෙලාවට පිත්තාශයේ ගල් වී එහෙම නැත්නම් අග්න්‍යාශයේ තියෙන ප්‍රශ්නයි ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වයයි එකම විදිහට තමයි ඔබට දැනෙන්නේ. පිත්තාශයේ ගල් හෝ අග්න්‍යාශයේ තියෙන ප්‍රශ්න අපි පරීක්ෂා කරන්නේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන පරීක්ෂණය. එතනදී අපි කරන්නේ ස්කෑන් පරීක්ෂණයක් කරලා පිත්තාශය පරීක්ෂා කරලා ඔබට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමය තීරණය කිරීම. ગેස්ට්‍රයිටිස් කියලා ඔබට තත්ත්වයක් තිබෙනවා නම් ඒකට දිගින් දිගටම ඇසිඩ් අඩු කිරීමේ ප්‍රතිකාරය ගන්න නැතුව සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් හමු වී අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයක් හා එන්ඩෝස්කෝපි පරීක්ෂණයක් සිදු කර නියම ප්‍රතිකාරවලට යොමු වෙන්න.